Hi guys, මම අද ඔයගොල්ලන්ට කිව්වාගේ වීඩියෝ එකක් ගෙනල්ලා තියෙනවා. අද ගෙනල්ලා තියෙන guys මාළු එක්ක ගේන්න යන වීඩියෝ එකක්. ඔයගොල්ලෝ දැන්ටමත් දන්නවා ඇති මාළුවා කවුද කියලා. මම thumbnail එකේ මොකද මාළුවාගේ ෆොටෝ එකක් දාලා තිබ්බා. ඒකින්ද සමහර කට්ටිය දන්නේ නැතුවත් ඇති. එහෙනම් මාළුවා කවුද කියලා බලා ගන්න වීඩියෝ එක ඉවරනකම් ඉන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. guys ඔන්න මම කිව්වා වගේම ගෙනල්ලා තියෙනවා. අලුත් නයි පැටියව මෙයා ඇවිල්ලා guys ආසියාතික white spot snake head කෙනෙක්. මේ ඔයගොල්ලන්ට පේනවා ඇති. තාම චූටි. මෙයා ලොකු වෙද්දි තමයි ලස්සනට එන්නේ. පේනවනේ guys ඔයගොල්ලන්ට. මේ පේනවනේ guys. තාම චූටි පැටියා. ලොකු වෙලා එහෙම එන්න ඕනේ guys. මෙයාගේ black color එක වැඩි වෙලා අර dot එහෙම white spot එක එහෙම වැඩි වෙලා එන්න ඕනේ. එතකොට තමයි ලස්සනට මෙයා ඉන්නේ. දැන් ඉතින් තාම චූටි පැටියානේ. එහෙනම් අපි ගෙදර ගිහිල්ලා මෙයාව ටැංක් එකට දාගන්නේ කොහොමද කියලා බලමු. එහෙනම් එතනින් හම්බෙමු. guys ඔන්න දැන් මම මාළුවව ගෙදර ගෙනල්ලා ඉන්නේ. මම මාළුවව මෙන්න මේ ටැංක් එකට තමයි දාන්න හිතන් හිටියේ. ඒත් දාන්න බෑ guys මොකද මේකේ පාකු ඉන්නවනේ. මට ඒකින්ද අමතක වුණා. පාකුත් එක්ක මෙයාව දාන්න බෑ. මෙයා ගොඩක් චූටි හින්දා. ඒකින්ද guys මම මෙන්න මේ මං ගාව දින පොඩි පොණ්ඩයක් චූටියා. එන්න ඒකට මම දැන් මෙයාව දාගන්න ඇක්ලිමේට් වෙන්න. මේන්න guys මාළු ඔයගොල්ලන්ට පේනවා ඇති එන චූටි මාළු පැටියේ. මෙයා guys මේ ටැංක් එකට ඇක්ලිමේට් වුණාට පස්සේ මම මෙයාව කොහොමද මේ ටැංක් එකට දාන්නේ කියලා පෙන්නන්න. guys දැන් ඔන්න දාගෙන මෙයා විනාඩි 20ක් විතර වෙනවා. දැන් හොඳටම ඇක්ලිමේට් වෙලා තියෙන්නේ. මේ ඉන්නේ මාළුවා. දැන් අපි ටැංක් එකට දාගමු. guys මට මේ ෆෝන් එක අල්ලන ගමන් මෙයාව ටැංක් එකට දාන්න බෑ. මම මේ රබර් බෑන්ඩ් එක අයින් කරගෙන ආයි වීඩියෝ කරන්නම්. එහෙනම් රබර් බෑන්ඩ් එක ගලව ගත්තට පස්සේ හම්බෙමු. guys ඔන්න මම මාළුවව ටැංක් එකට දාගත්තා. ඔයගොල්ලන්ට පේනවා ඇති. මෙන්න මේ ඉන්නේ guys මාළුවා. මේ ඉන්නේ guys මාළුවා. ඔයගොල්ලන්ට පේනවා ඇති guys. හොඳම ක්වොලිටි මාළුවෙක් guys මම ගෙනල්ලා තින්නේ. මෙයා ඇවිල්ලා ආසියාතික white spot මාළුවෙක්. ඔයගොල්ලන්ට පේනවා ඇති guys. මේ ඉන්නේ guys. ඔයගොල්ලන්ට පේනවා ඇති මෙයා තාම චූටි. ඒකින්ද තමයි guys මම මේ ටැංක් එකට දාගත්තේ. මම මේ ටැංක් එකට දාන්න හිතාගෙන ගෙනාවේ. ඒත් එයාගේ පොඩි දැක්කට පස්සේ මේකත් දාන්න බෑ guys. මේකේ පාකු ඉන්නවනේ. එයා ඊට පස්සේ කෑලිවත් ඉතුරු කරන්නේ නැහැ guys. ඒකින්ද මම මේ ටැංක් එකට දාගත්තා. ටික කාලයකට ඇති guys මෙයාට මේ ටැංක් එක ටිකක් ලොකු වුණාට පස්සේ මම අර ටැංක් එකට දාගන්නවා. එහෙනම් guys මෙයාගේ අප්ඩේට් වීඩියෝ වලින් වෙන දවසක හම්බෙමු. සබ්ස්ක්‍රයිබ් කරලා නැති කෙනා නම් සබ්ස්ක්‍රයිබ් කරන්න කියනවා. එහෙනම් guys අලුත් වීඩියෝ එකෙන් හම්බෙමු.